මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරීනි. අපි හැමෝටම ඉතාමත් පහසු අපි දන්න කියන මිනිස්සු සමග අපි දන්න කියන තැනක කාලය ගත කරද්දී අපි විනෝද චාරිකාවක් ගියත් නැවත ගෙදර එනකම් ඒ ගෙදර තියෙන සුවපහසු අපිට දැනෙන්නේ නැහැ. ඒ වගේ තමයි අද දවසේ පළමුවෙනි කියවීම තුළ රෝමවරුන්ට යවූ ලිපියෙන් පුරාගෙන තියෙන මේ කියවීම තුළ අපිට මතක් කරලා දෙනවා අපි කරන හැම දෙයක්ම ජේසු වෙනුවෙන් කරමු. අපි ජීවත් වුණත් අපි මැරුණත් ඒක ජේසු වෙනුවෙන් කරමු. මොකද අපිට අයිති තැන ජේසු. උන්වහන්සේ එක්තරා තැනකදී කියනවා ඔබ මේ ලෝකයේ සිටියත් ඔබ මේ ලෝකයට අයිති නැත. එහෙනම් අපි අයිති ජේසුට විතරයි. අපිට සුවපහසුව තියෙන්නේ ජේසු තුල විතරයි. අපි මේ සුවපහසුව අයිති කර ගන්නට අවශ්‍ය බව අද දවසේ සුද්ධ සුවිශේෂයෙන්ම අපිට පෙන්වලා දෙනවා. නැතිව බැටළුව නැවත රැළට ගියද්දී ඒ බැටළුව විතරක් නෙමෙයි සතුටු වෙන්නේ, ඒ රැළේ අනිත් ඔක්කොම සතුටු වෙනවා. ඒ වගේ තමයි අපේ ජීවිත තුළ අපි අතරමං වෙලා නැවත නිවැරදි මාර්ගයට එද්දී අපි වටා ඉන්න හැමෝටම අපි සතුටක් ඇති කරනවා. ඒ මොකද අපින් වෙච්ච අඩුපාඩු නැත්තම් අපි නැති වෙලාවේ එතන ඇති වෙච්ච හිඩස දැන් ආයෙ සම්පූර්ණ කරන්නට පුළුවන්. අපගෙන් වෙන්න වුණ යුතුයකම නැවත ඉටු කරන්නට පුළුවන්. අන්න ඒ විට අපි වටා ඉන්න හැම දෙනාම පරිපූර්ණත්වයක් පිරපුන් බවක් අත්දකිනවා. ඒ නිසා ඔබේ මගේ හැසිරීම තුළ තවත් කෙනෙකුව රිද්දන්නේ නැතුව තවත් කෙනෙකුගේ වැටීමට හේතු නොවි. ඔබේ මගේ ජීවිතය තවත් කෙනෙකුගේ වර්ධනය උදෙසා යොමු කරන්නට අද දවසේ අදිටන් කරගනිමු.